විහාර වංශික ශ්‍යාමපාලි මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අස්ගිරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක බාලිකා විද්‍යාලයන්හි නිර්මාතෘ අතිපූජ්‍ය උපාධ්‍ය ආචාර්ය ගොඩගම ධර්මකීර්ති ශ්‍රී චන්දානන්ද මංගලහබිදාන නායක මාහිමිපාණන් වහන්සේගේ ගුරු හිමියන් වූ ශ්‍යාමපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද මහානායක ස්වාමින් වහන්සේට ගුරු උපහාරයක් ලෙස 2006 වසරේ ජනවාරි 4 වන දින සිසුන් 274කින් සහ ගුරුවරු 35 දෙනෙකුගෙන් යුතුව කන්ද උඩරට රාජකීයන් පවා අධ්‍යාපනය ලැබූ අස්ගිරි විහාර භූමියේ ආරම්භ කරන ලද මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය අද වන විට මහනුවර නගරයත් සමස්ත ලක් දෙරණ පමණක් නොව ජාත්‍යන්තරය තුළද කැපී පෙනෙන ශිල්ප තක්සලාවකි. ගෙවී ගිය වසර 20ක කාල පරාසය අප විද්‍යාලය අධ්‍යාපනික වශයෙන් මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් ඔස්සේද ලබා ඇති ජයග්‍රහණ අපරිමිතය. ඒ සඳහා ගරුතර නායක මාහිමිපාණන් වහන්සේද ගරුතර ගොඩගම ධම්මකිත්ති විදුහල්පති ස්වාමින් වහන්සේගේද නිබඳ අවවාද අනුශාසනා මෙන්ම නිරන්තර අධීක්ෂණය මනා පිටුවහලක් විය. වසර 20ක් තුළ ගොඩනැගුණු මානව සම්පත සිසුන් 3000ක් එකම වූ අතර ආචාර්ය මණ්ඩලය 142කි. විද්‍යාලයේ භෞතික සංවර්ධනයද ඊට මහත්සේ උපකාරී විය. වර්ෂ 2019 ඇරඹි ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලිකා පාසල ඊට හොඳම නිදසුනයි. එමෙන්ම අද වන විට ශිෂ්‍යාවන් 1500කට අධික සංඛ්‍යාවක් එම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි. අති නවීන සුහුරු පන්ති කාමර, නවීන පරිගණක සහ විද්‍යාගාර පහසුකම් වලින් සමන්විත එගිනුම්කරණය කැපී පෙනේ. එලිමහන් රංගපීඨ දෙකකින් සමන්විත අප විද්‍යාල ද්විත්වය චීන සහ ජපන් භාෂාගාර වලින්ද සමන්විත වේ. එමෙන්ම ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශයන් සඳහා වෙන්වෙන්ව විද්‍යාගාර පහසුකම්ද අප විද්‍යාලයේ ඇත. ශක්තිමත් භෞතික පහසුකම් සහ අති දක්ෂ ඇදුරු මඩුල්ලකගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අප විද්‍යාලය 2009 වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමත් ප්‍රතිශතය 100%ක්ය. වසර ගණනාවක් මධ්‍යම පළාත් පාසල් අතරින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ප්‍රථම ස්ථානයේ පවතින අප පාසල අපොස උසස් පෙළ සමත්ව රාජ්‍ය විශ්වවිද්‍යාලවල, චීනය ඇතුළු විදේශ රටවල විශ්වවිද්‍යාලවල සහ පුද්ගලික විශ්වවිද්‍යාලවල මේ වන විට ප්‍රවේශය ලබාගෙන ඇත. මෙම කෙටි කාලය තුළ වෛද්‍ය, එන්ජිනේරු, ගුරු සේවය, බැංකු, කළමනාකරු ආදී රටේ ඉහළ ශේෂ්ත්‍ර ගණනාවක් අපේ දූ දරුවන් නියෝජනය කරයි. අධ්‍යාපනික අංශයට නොදෙවෙනි ලෙස විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ අප විද්‍යාලය අත්පත් කර ගනිමින් සිටී. වාර්ෂික දළදා පෙරහැර නියෝජනය කරන අප නර්තනාංශය දිවයිනේ පාසල් නර්තන කණ්ඩායමක් ලෙස දළදා පෙරහැරේ එකම නියෝජනයද වේ. නොකඩවා වසර ගණනාවක් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් අප නර්තනාංශය අප විද්‍යාලයට හිමිකර දී ඇත. එමෙන්ම අප විද්‍යාලයේ නර්තනාංශය රාජ්‍ය සම්මාන සහ ජාතික සම්මාන වලින් පිදුම් ලබා ඇති නර්තන කණ්ඩායමකි. සංගීත අංශයේද නොකඩවා සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් අප විද්‍යාලයට ලබා දී ඇති අතර චිත්‍ර හා නාට්‍ය රංග කලා අංශයන්ද සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන සිටි. වසර 20ක් තුළ අප විද්‍යාලයේ ක්‍රීඩාංශය ක්‍රිකට්, රගර්, චෙස්, කරාතේ, බොක්සින්, පිහිනුම්, බැඩ්මින්ටන්, මේසපන්දු ආදී ක්‍රීඩා මෙන්ම ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් නියෝජනයෙන්ද පළාත් සමස්ත ලංකා මට්ටමින් දක්ෂතා පෙන්වා ඇත. එමෙන්ම චෙස් ක්‍රීඩාවෙන් දකුණු ආසියාවේ දක්ෂතම ක්‍රීඩකයාද
ජූඩෝ ක්‍රීඩාවෙන් ජාතික පාසල් රන් පදක්කම් ලාභියෙක්ද අප විද්‍යාලය සතුයි. විශේෂයෙන්ම පෙරදික තූර්යවාදක කාණ්ඩය, ශිෂ්‍ය බට කාණ්ඩය, පෝතක බාලදක්ෂ කණ්ඩායමද අප විද්‍යාලය තුළ කැපී පෙනෙන ලෙස ක්‍රියාත්මකය. එමෙන්ම 2024 සහ 2025 වර්ෂවලදී සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ ශිෂ්‍ය බට කාණ්ඩය සමත් වී ඇත. විෂය සංවර්ධනය සඳහා ඇරඹි සිංහල සාහිත්‍ය සංගමය, සිංහල ලේඛක සංසදය, ජනමාධ්‍ය සංසදය, තාරකා විද්‍යා සංගමය, ඉතිහාසය සංසදය, සමාජ විද්‍යා සංගම්, පරිගණක විද්‍යා සංසදය සහ සමාජ සත්කාර සංසද මගින් සමාජ සත්කාර මෙන්ම අනෙකුත් සංසද මගින් වාර්ෂික ප්‍රදර්ශන මෙන්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මකය. වසර 20ක අභිමානය ලොවට හඩනගා කියන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය අනාගත අපේක්ෂාවලින් පිරුණු විද්‍යාලයක්. ගුණාත්මක අධ්‍යාපනයත් ගුණධර්ම වලින් පොහොසත් දරු පරපුරක් බිහි කිරීමත් නවලොවට සරිලන විද්වත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රජාවක් නිර්මාණය කිරීමත් යන අරමුණු පෙරදැරිව දිගු කලක් වැජපෙන්නට තෙරුවන්ගේ ආශිර්වාදය නිබඳවම පතමු. ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ 20 වෙනි සංවත්සරය අප්‍රේල් මාසේ 24 වෙනිදා ආරම්භ වෙනවා. අවුරුදු 20ක් ගෙවුණු මේ බෞද්ධ පාසල ආපස්සට හැරිලා බලනකොට එහි නිර්මාතෘ හැටියට මම අතිශයින්ම සන්තෝෂයටපත් වෙනවා. මොකද බෞද්ධ විද්‍යාලයේ ආරම්භ කරලා ඒ ආරම්භණු වලට අනුව අපි මේ වෙනකොට අපේ ශිෂ්‍ය ප්‍රජාව සූදානම් කරලා ඒ අය සමාජීය වැඩදායි පිරිසක් බවට පත් කරලා ඉන්නවා අපේ ආදි ශිෂ්‍යයෝ. ඒ ශිෂ්‍යයන්ගේ ඒ ක්‍රියාකලාපේ බලපුවාම අද අපට සතුටු වෙන්න පුළුවන් මේ බෞද්ධ විද්‍යාලයේ තුලින් බිහිවෙච්ච ඒ දරුවෝ සමාජීය වගකීම් දරමින් තමන්ගේ හැකියාව තමන්ගේ උපරිමයෙන්ම රටට ජනතාවට සමාජයට ලබා දීම සඳහා කටයුතු කරනවා. ඒ පිළිබඳව අපි නැවත වතාවක් සතුටු වෙනවා. මේ 20 වර්ෂයේ පුරාවට අපි අපේ විද්‍යාලයක තිබිය යුතු සියලුම පහසුකම් සහ ඒ අංශ සංවර්ධනය කරමින් වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට කොහොම පහසුවෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් අපි සකස් කරලා තියෙනවා. මේ කටයුතු මේ සකස් කරනකොට අපට අපේ විද්‍යාලය තුළ එදා ඉඳලා මේ දක්වාම සේවය කරපු ගුරු මහත්මීන් ලබා දුන්න ඒ දායකත්වය මම මේ අවස්ථාවේ කෘතගුණ පූර්වක සිහිපත් කරනවා. ඒ වගේම දෙමව්පියන්ගෙන් ලබා දුන්න සහයෝගයත් මම බොහොම සතුටින් මතක් කරනවා. ඒ දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ සහ සුබපතන්නන්ගෙන් ඒ ලැබිච්ච ආශිර්වාදයේ දායකත්වය නිසා තමයි අපට පුළුවන්කම ලැබිලා තියෙන්නේ ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය මහනුවර නගරයේ ජනප්‍රිය විද්‍යාලයක් බවට අවශ්‍ය කටයුතු සංවිධානය කරන්න සහ ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ අනුව අපි සෙසු පාසල් සමග හොඳ සහයෝගිකින් අපේ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අපි කරගෙන යනවා. ඒ කරගෙන යෑමේදී නූතන සමාජයට අවශ්‍ය වෙන ආකාරයට දරුවන් හැඩගැහෙන්න ඕන පසුබිමක් අපි මේ තුළ සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අද දීනවන සමාජය තුළ කවුරුත් බලාපොරොත්තු වෙන ඒ භාෂා හැකියාවන්, පරිගණක හැකියාවන්, ඒ වගේම දරුවන්ගේ කුසලතාවයන් සංවර්ධනය කර ගැනීම සඳහා තියෙන ඒ පහසුකම් ආදී අපි දරුවන්ට ලබා දීලා තිනවා. ඒ නිසාම විද්‍යාලෙන් මෙතෙක් බිහි වෙලා තියෙන ඒ දරුවෝ හැම කෙනෙක්ම මම ඉස්සෙල්ලා මතක් කළා වගේ සමාජයේ වැදගත් අංශවල සේවය කරනවා, රැකියාවන් කටයුතු කරගෙන යනවා. එපමණකුත් නෙවෙයි, එම දරුවන්, එම ආදි ශිෂ්‍යයන් මේ වෙනකොට විද්‍යාල තුළට පැමිණිලා වර්තමානයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන දරුවන්ටත් ඒ තමන් ලබාගත් දැනුම සහ ඒ කුසලතාවය ලබා දීම සඳහා අපට සහයෝගය ලබා දෙනවා. ඒ නිසාම අපට හැකි වෙලා තියෙනවා විද්‍යාලය තුල ක්‍රීඩා කටයුතු සංවර්ධනය කරගන්න.
ඒ වගේම සංසද මාර්ගයෙන් ඒ විෂයන් වලට අදාළ වෙන ඒ සමිති සමාගම් පවත්වාගෙන යන්න ඉතින් මේ සඳහා ඒ ආදිශයන්ගෙන් ලැබෙන සහයෝගය මේ අවස්ථාවේදී මම අගය කරනවා. ඒ සහයෝගයත් ලබාගෙන වර්තමාන අපේ ශිෂ්‍ය ප්‍රජාව විසින් තමන්ගේ අධ්‍යාපන කටයුත්තත් තමන්ගේ කුසලතාවයත් වඩා වර්ධනය කර ගැනීම සඳහා හොඳ පසුබිමක් නිර්මාණය කරගමින් ඉන්නවා. ඒ නිසාම අපට පුළුවන් වෙලා තියෙනවා ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් යම් යම් ජයග්‍රහණ ලබා ගන්න. වර්තමාන සිසු දරුවන් තුලත් මේ හැඟීම ඔවුන් බොහෝ සිසු පිරිසක් තමන්ගේ සිත් ධාරණය කරන නිසා ධාරණය කරගෙන තිබෙන නිසා ඒ සිසුනුත් අධ්‍යාපනයට අමතරව ඒ විෂය බාහිර කටයුතු සඳහා යොමු වෙලා තියෙනවා. පාසල් පද්ධතියකින් බලාපොරොත්තු වෙන්නේ අපි උගත් නැනවත් බුද්ධිමත් පිරිසක් වගේම සමාජයේ වැඩ කටයුතු කරනකොට සහයෝගයෙන් හොඳ නායකත්වයක් සපයමින් වැඩ කරන පිරිසක්. ඉතින් ඒ පසුබිම අප පාසල තුල ක්‍රියාත්මක වෙනවා. මේ 20 වර්ෂයේ තුලදී අපි ලබාගත් ජයග්‍රහණ බොහෝමයක් තියෙනවා. ඒයින් ප්‍රධානතම ජයග්‍රහණය තමයි සමාජයට යහපත් පුරවැසියෙක්, උගත් පුරවැසියෙක්, හිතකාමී පුරවැසියෙක් බිහි කිරීම. ඒ කටයුත්ත අපි සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ පාසල ආරම්භ කළ මට සන්තෝෂයක් තියෙනවා. මොකද අපි ගුරුවරුන්ට කරුණු ගෞරවයක් ඇටියට තමයි මේ විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ. ඒ ගුරු පූජාවත් සමගම අපේ චේතනාව යහපත් නිසා හොඳ පුරවැසියන් මේ විද්‍යාලය තුලින් බිහි වෙමින් පවතිනවා, බිහි වෙලා තියෙනවා. අනාගතෙත් එහෙම සිදුවෙන ආකාරයට අපි කටයුතු කරගෙන යනවා, සංවර්ධනය කරගෙන යනවා. ඒ නිසා මේ අවස්ථාවේදී වර්තමාන මේ විද්‍යාලය තුල අධ්‍යාපනය කරගෙන ලබන ඒ බාලක බාලිකා දෙපක්ෂයටම මතක් කිරීමක් කරන්නේ ඔබ හැම විටම තමන්ගේ දෙමව්පියන්ට ගරු කරමින් දෙමව්පියන්ගේ බහට අවනත වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුත්ත සඳහා සූදානම් වෙන්න ඒකට අවශ්‍ය පසුබිම මේ විද්‍යාලය තුළ තියෙනවා. ඒ අනුව ඔබටත් අනාගතයේදී යහපත් පුරවැසියෙක් හැටියට මේ විද්‍යාලය තුලින් සමාජයට යන්න හැකියාව ලැබෙනවා. අපි ප්‍රාර්ථනාවත් ඒකයි. ඉතින් මේ 20 වසර සම්පූර්ණ කරනකොට මෙතෙක් මේ විද්‍යාලය ගොඩනැගීම සඳහා උපකාර කළ සහයෝගය ලබා දුන්න සියලුම අයට විශේෂයෙන්ම ගුරු මහත්මීන්ට දෙමව්පියන්ට සහ අපට ආශිර්වාද කරපු ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේදී මම අපේ කෘතඥතාවය පළ කරන අතර මේ විද්‍යාලයෙන් ඉදිරියටත් සමාජ හිතකාමී පිරිසක් බිහි වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අස්ගිරි මහා විහාරීය පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයට එම විද්‍යාලය ආරම්භ කොට වසර 20ක් පිරෙන සතුටුදායක අවස්ථාවේ ඒ වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මම විශේෂයෙන් මේ අවස්ථාවේ සතුටට පත් වෙනවා. පාසල ආරම්භ කරන්නේ වර්තමාන එහි අධ්‍යක්ෂ ධුරයේ දරන නැත්නම් විදුහල්පතිත්වයේ දරූ ගොඩගම මංගල නායක හම්බුරු තමයි විශේෂයෙන් මේ සංකල්පය උන්වහන්සේගේ සංකල්පයේ ක්‍රියාවට නගා තිබෙන්නේ. මෙම විද්‍යාලය තුලින් බලාපොරොත්තු වන්නේ සාර ධර්ම වලින් ගුණ ධර්ම වලින් සපිරි දැනුම් සම්භාරයකින් යුක්ත ළමා පරපුරක්. ඒ වගේම අනාගත යහපත් පුරවැසියන්. ඒ වගේම රට කරවන්න සුදුසු නායකයන්. ඉතින් ඒ නිසා අපවත් වී වදාළ පලිපාන ශ්‍රී චන්දානන්ද මහා නායක හාමුදුරු නමින් ආරම්භ කළ නිසා උන්වහන්සේ වගේ යුග පුරුෂයන්, උන්වහන්සේ වැනි અભිහිත නිර්භීත එඩිතර රට ජාති ආගම ගැන හැඟීමක් ඇති කැක්කුමක් ඇති සැබෑ පුරවැසියන්, දේශයට රටට ගැලපෙන පුරවැසියන් මේ විද්‍යාලය තුලින් බිහි වේවා කියලා අපි මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. සියලු කටයුතු සාර්ථක වේවා. විද්‍යාලයේ ඉදිරි ගමන් මගට උතුම් රත්නත්‍රේ පීඨෙන් ඒ සියලු කටයුතු සාර්ථක වේවා. ආධිපත්‍ය දරන රංගිරි දඹුලු විහාරාධිපති අපේ සංඝ සභාවේ ගොඩගම ශ්‍රී මංගල නායක හමුදුරු ප්‍රධාන ආචාර්ය මණ්ඩලයටත් දරු පිරිසටත් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. කන්ද උඩරට
මහනුවර නගරේ ඊටාම දීප්තිමත් බෞද්ධ විද්‍යාලයක් වන ශ්‍රී චන්දානන්ද විද්‍යාලය ආරම්භ කරලා මේ වර්ෂයට අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා. මෙම විද්‍යාලයේ නිර්මාතෘවර අපේ අස්කිරි මහා විහාරීය කාරක සංඝ සභික ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ඒ වගේම ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති දුරේහෙබ වූ ගෞරවහාර ආචාර්ය ගොඩගම ධර්මකීර්ති ශ්‍රී ගුණරත්න චන්දානන්ද මංගලාභිධාන ඓතිහාසික රන්ගිරි දඹුලු රාජමහා විහාරාධිපති නායක හාමුදුරුවෝ වර්ෂ 2006 ජනවාරි 4 වෙනිදා මේ විද්‍යාලය ආරම්භ කළේ. එදා ළමුන් 210කකින් ආරම්භ කරපු මේ විද්‍යාලය අද වෙන විට ළමුන් 3500 ඉක්මවා ගිය මහනුවර නගරයේ තියෙන ප්‍රධාන පෙළේ බෞද්ධ විද්‍යාලයක් හැටියට පත්ව තිබෙනවා. ඒ වගේම ඊට අනුබද්ධ බාලිකා විද්‍යාලය වර්ෂ 2020 ජනවාරි 6 වෙනි දින ආරම්භ කළා. ඒ විද්‍යාලයත් මේ වෙන විට බාලිකාවන් 1500ක් පමණ අධ්‍යාපනය ලබන තත්වයට උන්වහන්සේ දියුණු කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඊටාම නව ආරම්භයක් වගේම සුවිශේෂ ගමන් මාර්ගයක් හැටියට අපිට මේක හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ වෙන විට ප්‍රතිපල අතින් ක්‍රීඩා අතින් ඒ වගේම විවිධ ක්ෂේත්‍රවලින් ඊටාම ඉහළ මට්ටමින් පවත්වාගෙන යන විද්‍යාලයක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර භාෂා ඒ වගේ මේ ජාත්‍යන්තර සම්බන්ධතා හමුවේ ඒ පාසල තුල ඇති විවිධ පහසුකම් විශේෂයෙන්ම පරිගණක විද්‍යාගාර ආදී ඒ සියල්ල තුලින් අංග සම්පූර්ණ වෙච්ච විද්‍යාලයක්. ඒ නිසා අද වෙනකොට ඒ සියල්ලේ ප්‍රතිඵල තමයි උසස් පෙළ ඒ වගේම සාමාන්‍ය පෙළ වැනි විභාගවල ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙමින් අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාගෙත් සුවිශේෂ අවධානයට ලක්වෙච්ච විද්‍යාස්ථානයක් හැටියට චන්දානන්ද බෞද්ධ විද්‍යාලය අපිට හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මේ විද්‍යාලය ආරම්භ කරන්නට එදා අපේ ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේ බොහොම දූරදර්ශීව කල්පනා කරලා උන්වහන්සේ ගත්ත ඊටාම කාලෝචිත තීරණයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒක අද ඊටාම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන තත්වයට පත්ව තිබෙනවා. ඒක මේ රටේ ගිහි පැවිදි සියලු දෙනාගේම බලවත් ප්‍රසාදය දනවන කාරණයක් බව මේ වෙලාව විශේෂයෙන් සිහිපත් කරන්නත් ඕනේ. ඊටාම ප්‍රබුද්ධ ආචාර්ය මණ්ඩලයක් යටතේ මෙහෙවන චන්දානන්ද බෞද්ධ විද්‍යාලය මේ කෙටි කාලය තුල ඊටාම ශීඝ්‍ර ප්‍රගතියක් අත්කරගත්තා වගේම අපට විශ්වාසයි මේ රටේ මං හිතනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ නාමයක් රඳවන රටේ ඊටාම කීර්තිමත් විද්‍යාලයක් හැටියට පවතිනවට කිසිදු සැකයක් නැහැ. ඒ සඳහා රත්නත්‍රයේ ආශිර්වාදය දළදා සමිඳු ආශිර්වාදය ලැබේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. මහනුවර අස්ගිරි මහා විහාරයේහි ගරු කටයුතු ගොඩගම ආචාර්ය මංගල නාහිමිපාණන් වහන්සේ දඹුලු රජමහා විහාරාධිපති. ඉතින් උන්වහන්සේ තමන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේලාගේ අඩිපාරේ යමින් වටිනා මෙහෙවරක් උන්වහන්සේ සිදු කළා. උන්වහන්සේ මේ කාර්යයට පෙර ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ඒ මහෝපාධ්‍යාය දුරය අවුරුදු ගණනාවක් ඉසුළුවා. ඊට පෙර ආචාර්ය පදවි ඒ කියන්නේ මේ විද්‍යාලවල ඒ විදිහට ආචාර්ය පදවි දරුවා. මේ විදිහට අත්දැකීම් රාශියක් ලබාගෙන උන්වහන්සේ
ඊට පස්සේ කළේ කුමක්ද? විද්‍යාලයක්, බෞද්ධ විද්‍යාලයක් ඇති කිරීම තමයි උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ. ඒ අනුව උන්වහන්සේ 2006 අවුරුද්දේ පාසලක් ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය නමින් පාසලක් ආරම්භ කළා. ඒ පාසලෙහි ඉතාම දියුණු තත්ත්වයට දැන් පත්ව පවතිනවා. අපේ දුවා දරුවන්ට මඟ පෙන්වමින් යහපත් විදියට මඟ පෙන්වමින් උතා හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් චරිත සංවර්ධනය කරමින් කටයුතු කරනවා. ඒ නිසා මේ කාර්යයන් අපි මේ එන දිනයක එහි අවුරුද්ද පවත්වනවා. ඒ නිමිති කරගෙන තමයි අපේ මේ පණිවිඩය මල්ලොටු මහා විහාරයේ අනුනායක හාමුදුරුවෝ හැටියට මම මුල් මල්ලොටු විහාරයේම ආශිර්වාදය එක හෙලා ප්‍රාර්ථනා කරනවා, ලබා දෙනවා. ඒ ස්ථාන විද්‍යාල දෙකම දියුණුවෙන් දියුණුවටම පත්වේවා. මේ රටට හොඳ දුවදරු පිරිසක් ඇති කිරීමට භාග්‍ය වාසනාව ලැබේවා කියලා. It is with great honor and pleasure that I extend my heartfelt congratulations on the 20th anniversary of Sri Chandananda Buddhist College. On this special occasion, we pay tribute to the visionary founder, most venerable Dr. Gautama Magala Nayaka Thera, whose dedication and foresight laid a strong foundation for the success of this institution. We also extend our deep appreciation to the current principal, Venerable Gautama Dhammakirti Thera, whose unwavering commitment and effective use of modern technology continue to guide the school towards growth, development, and overall excellence. I would also like to express my sincere appreciation to the dedicated faculty and staff, students, and alumni, and the entire school community on this remarkable milestone. Since its establishment on April 6, 2006, with only 224 students and 24 academic staff members, the school has developed rapidly. Sri Chandananda Buddhist College has demonstrated outstanding achievements in teaching by offering high quality and comprehensive education. As a result, the school's academic achievements are truly commendable, with outstanding performance in examinations and various levels, equipping students with necessary skills and knowledge much needed in today's interconnected world. I'm very pleased to have provided scholarships over the past few years for students pursuing higher education and Chinese universities, and I will continue to support them in the years to come. I hope those students will contribute to the development of the country and the advancement of China-Sri Lanka friendship in the future. As we celebrate this important milestone, we also look towards the future. I'm confident that Sri Chandananda Buddhist College
will continue to grow at the center of excellence, fostering knowledge, character, and international friendship. May the next chapter bring even greater success and new opportunities for all students. I hope that all of you, no matter what profession you pursue in the future, will play a part in strengthening China-Sri Lanka friendship and benefit from it too. Once again, congratulations on your 20th anniversary. Thank you, Study. 谢谢。